මඳු කිචන් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ තෙම්පරාදු කරපු පොල් රොටියක් හදන හැටි. මේක හරිම රසයි වගේම සුවඳයි. හැමදාම එකම විදිහට රොටි හදන එකේ මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. ඒ වගේම හරිම සුවඳකුත් එනවා. මුලින්ම අපි පාන් පිටි ටික භාජනයකට හලා ගන්න ඕන. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කර ගන්න ඕනි. මං පාන් පිටි ග්‍රෑම් 500ක් ගත්තා. ඊට පස්සේ ලුණු දාලා ඉවර වෙලා ඒ ටික හොඳට කවලම් කරගෙන බෑ එක පොල් ගාගෙන ඒ ටිකත් ඒකට දාලා හොඳට කවලම් කරගන්න ඕන. ඒ ටිකත් හොඳට කවලම් කරගෙන ඉවර වෙලා පිටියක පැත්තකින් තියලා අපේ තෙම්පරාදුව හදා ගන්න ඕන. ඒකට තෙල් ටිකක් ලිපේ තියලා ඉවර වෙලා සුදු ලුණු බිකක් හීනට කපලා ඒ ටිකක් දාලා ඉවර වෙලා බී ලුණු ගෙඩියකුත් දාලා මේ ටික සාමාන්‍යයෙන් ගොඩක් තෙම්පරාදු කරගන්නේ නැහැ. ටිකක් ලුණු කෑලි තැම්බෙනකන් තෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ ඒකට කරපිංචා චකොල ටිකකුත් එකතු කරා. මේ ගානට වගේ තෙම්පරාදු කරගත්තම ඇති. ඊට පස්සේ අපි මේ ටික පාන් පිටි ටිකට හපව එකතු කරගන්න ඕන. ඔකලා මේ ටික කවලම් කරගන්න ඕන. ටිකක් නිවෙනකන් හැන්දකින් කවලම් කරලා ඉවර වෙලා පස්සේ අතින් කවලම් කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය රොටි හදනවා වගේ වතුර එකතු කරලා පිටිගුලි හදා ගන්න ඕන. මේ විදිහට පිටිගුලි හදලා ඉවර වෙලා අපි දැන් මේ රොටි හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් ටිකක් මේක මහතර තමයි රොටිය හදා ගන්න ඕනි. ගොඩාක් තුනීර නැතුව පොඩ්ඩක් ඝනකමට වගේ හදා ගන්න ඕන. ලස්සන මෙහිම රොටිය රවුමට හදා ගන්න. ඊට පස්සේ මඳ ගින්නේ රොටි ඉතින් පුච්ච ගන්න ඕන. සාමාන්‍ය පොල් රොටි හදනවා වගේම තමයි. වෙනසකට තියෙන්නේ තෙම්පරාදු කරලා දාන එක. ඒක හරිම සුවඳයි. මේ තමයි අපි හදාගත්ත තෙම්පරාදු පොල් රොටි.